guys, welcome back to Masha's Diary. ඔව් නම චුට්ටක් වෙනස් කරා. නම දිග වැඩි කියලා හිතුණා. එහෙනම් අලුත් නම තමයි දැන් Masha's Diary. මං කලින් වීඩියෝ එකේ කිව්වා මං ස්ටඩි ලීව් එකට බෝඩ් එකේ ඉන්නේ කියලා. හැබැයි අපිට එක්සෑම් කල් ගියා. ඉතින් ඒ නිසා මං ආයෙත් ගෙදර ආවා. අපිට දැන් ආයෙ එක්සෑම් තියෙන්නේ 19. 19 ඉඳන් තමයි එක්සෑම් පටන් ගන්නෙ. ඉතින් ඒක නිසාම මම ගෙදර ආවා. අද අගෝස්තු 8 වෙනිදා. ඒ කියන්නේ 8/8. ඉතින් මම බැලුවේ අද පොඩි චැලෙන්ජ් එකක් කරන්න. මම මාත් එක්කම. මම මේ චැලෙන්ජ් එක කලින් කරලා තියෙනවා A level කාලේ වගේ. මම බැලුවේ අද 10 hours study challenge එකක් කරන්න. ඉතින් අපි බලමු මට මේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලත් මාත් එක්කම මේ චැලෙන්ජ් එක කරලා බලන්නකෝ. දැන් වෙලාව 8:00. මම දැන් තමා වැඩ කරන්න ගන්න හදන්නේ. එහෙම වුණොත් පැය 10 කියන එක මම බැලුවේ පැය 2 කොටස් 5කට කරන්න. එතකොට ලේසි නැත්තම් එක දිගට කොහොමත් කරන්න බෑනේ. ඒක නිසා පැය 2 කොටස් 5කින් තමයි මම මේ චැලෙන්ජ් එක කරන්න හිතන් ඉන්නේ. එහෙනම් අපි අපේ වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. පාඩම් කරද්දී මම ගොඩක් වෙලාවට YouTube එකේ මෙන්න මේ timer use කරනවා. මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක ඉවරයි. දැන් වෙලාව 10:45. මම 8:00ට වගේ පටන් ගත්තේ. මැදදී පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒක නිසා පැය 2 10:45 වෙනකන් ගියා. තාම මම උදේට කාලා නැහැ. දැන් ගිහිල්ලා උදේට කාලා චුට්ටක් වෙලා ඉඳලා ඇවිල්ලා දෙවෙනි සෙෂන් එක අපි පටන් ගමු. දැන් අපේ දෙවනි ස්ටඩි සෙෂන් එක පටන් ගමු. දැන් වෙලාව 11:45. එතකොට 12:45 1:45 වෙනකන් මම වැඩ කරන්න ඕනේ.
අපි අපේ දෙවනි සෙෂන් එකත් කම්ප්ලීට් කළා. තව මට ඉතුරු පැය 6යි එතකොට. ඔන්න දැන් තමයි මම ආයෙත් වැඩ කරන්න ආවේ. අපිට දැන් පටන් ගන්න තියෙන්නේ අපේ 5 වෙනි පැය. පැය 4ක් ඉවරයිනේ. ඉතින් අපි අපේ 5 වෙනි පැයත් පටන් ගමු. පැය 4ක් තියෙනවා මට මගේ චැලෙන්ජ් එක ඉවර කරන්න. දැන් 4:00 පහුවෙලා. ඉතින් මම බැලුවේ පොඩි නිින්දක් දාලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඊට පස්සේ ඉතුරු පැය 4 කවර් කරනවා කියලා. දැන් වෙලාව 6යි කාලය. මම දැන් තමයි පොඩ්ඩක් නිදාගෙන එහෙම ඇවිල්ලා වැඩ ටිකයි පටන් ගන්න හැදුවේ. මට තව පැය 4ක් තියෙනවා මගේ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න. මගේ 4 වෙනි ස්ටඩි සෙෂන් එකත් ඔන්න දැන් කම්ප්ලීට්. තව ඉතුරු පැය 2යි. පස්වෙනි ස්ටඩි සෙෂන් එකත් කම්ප්ලීට් කළා. ඒ කියන්නේ මගේ 10 hours ස්ටඩි චැලෙන්ජ් එක මම වින් කරලා තියෙන්නේ. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.